ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේ ඇතිවන අති බිහිසුණු තත්ත්වය ගෝලීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් දේශගුණික විපර්යාසය සමග ඇතිවන මේ ඛේද වාචකය අපි ජයගන්නේ කෙසේද? ශ්‍රී ලංකාවේ සිංහල මිනිසුන්ගේ පැරණි දේ මේ මොහොතේ අතිශයින්ම උදව් උපකාර වේයි මම සිතන නිසායි මේ කරුණ දෙක ඉදිරිපත් කරන්න හදන්නේ. නියඟේ උච්චතම අවධිය තමයි වතුර බිඳක් හෝ බීමට නොමැති වීම. එම නිසා ඒකට තියෙන ස්ථාවර පිළියම තමයි රාජ්‍යවරු විසින් ඇති කරන ලද මෑත අවුරුදු 200 තුල සාමාන්‍ය ජනතාවගේ හිත් තුළින් ඈත් වී ගිය ඌරාලින් හත්තා මේ ශ්‍රී ලංකා දීපේ තියෙනවා. ඉතාම ආසන්නයේ පාදුක්කේ ඉතාම වටිනා ඌරාලින් දෙකක් තියෙනවා. මේ අනුව මේ ඌරාලින් හත්තා මතු කරගත්තොත් පානීය ජල ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවට ඇති නොවනු ඇත. නවීන විද්‍යාත්මකව තියෙන ඒකායන විසඳුම මෙවැනි අවස්ථාවක සාගරයේ නූතු ජලය පරිවර්තනය කිරීම සාමාන්‍ය ජලයට. ඒ සඳහා අවශ්‍ය ෆිල්ටර් වුණ නිර්මාණය කිරීමේ හැකියාව අප කණ්ඩායම තුළ තිබේ. ප්‍රථමයෙන්ම මට කියන්න තිබෙන්නේ බියවීම නෙමේ කළ යුත්තේ විකල්ප විසඳුම් කතා කිරීමක් නොව වහා ක්‍රියාත්මක කිරීම. උදාහරණයක් ගත්තොත් නියඟයට ඔරොත්තු දෙන වී වර්ග දෙකක් තිබෙනවා. එක පෝය දෙකකදී අස්වැන්නක් ගන්න පුළුවන්. අස්වැන්න ප්‍රමාණය අඩු වුණත් අඩුම වශයෙන් මේකෙන් කැඳ බීලා හරි මිනිසුන්ගේ ජීවිත සංරක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. සෞඛ්‍ය සම්පන්න භාවයක් රකිනවා. ඒ නිසා මේවා සම්පාදනය කිරීම මිස කතා කිරීම නම් ඇති පළක් නැත. 2020 දී මා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙමි. ප්‍රකාශ කර සියලු දේ මේ මොහොත වෙනකොට ඉටු වී හමාරයි. ඒ දෙවෙන්තම ඛේද වාචකය මේ අවුරුද්දේදී දැක බලා ගැනීමට අත්විඳීමට පුළුවන් වෙනවා ශ්‍රී ලාංකික ජනතාවට. එම නිසා ඔබට මතකදයි මම නොදැනෙමි බැමිණි පියාසාය කරගොල සාය ආපු වෙලාවේ කරගොල කාලා ජීවත් වුණා දකුණු පළාතේ. මොකද නියඟේ වේගෙන් වර්ධනය වෙන එකම ශාකය කරගොල නිසායි. කරගොල වල ප්‍රෝටීන් නැත. කරගොල වල කාබෝහයිඩ්‍රේට් නැත. කරගොල වල ලිපිඩ නැත. මේවා විද්‍යාත්මක නිමින් දැනුමින් මනුවත් ඔවුන් මවිතයටපත් වෙනු ඇත. මොකද අක්මාව විසින් ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ලිපිඩ නිපදවීමට තිබෙන හොඳම ශාකය කරගොල නිසාය. කලකදී අපවත් වී වදාළ මැටරම් ස්වාමීන් වහන්සේට මා මේ දැනුවත් කිරීමෙන් උන්වහන්සේ අපගේ පවුලේ අයට සිතුල් පවුෙන් දානයක් දී තිබේ. මේවා විද්‍යාත්මකව අධ්‍යයනය නොකිරීම බරපතල පාප ක්‍රියාවක් හැටියටයි මා දකින්නේ. ඊටම වැදගත් ක්‍රියාවලියක් තිබෙනවා. මේක ප්‍රකාශයට පත් කළ යුතුමයි. මොකද්ද? ප්‍රඥාවන්තයින්ට විතරක් අපරාධ කරන්න එපා. ප්‍රඥාවන්තයින්ට අපරාධ කළොත්, ඒ කියන්නේ ප්‍රඥා අපරාධ කළොත් ජන සංහාර දේශගුණික විපර්යාස වෙන බව ඍෂිවරු නැවත උනා කියා ඇත. මොකද මට තරම් වටිනා අදහස් 2020 තුල ප්‍රකාශයට පත් කළ මේ මොහොත වෙනකම් මාව අගය නොකලා පමණක් නොව මාව කපා දැමුවා. වැඩියෙන්ම මට බය වුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දොස්තර ටෙඩ්‍රොස්. එම නිසා සියලුම ප්‍රඥා අපරාධ කරුවන්ට මම හිතන්නේ මේකම සාපයක් වනු ඇති බවක් දන්වමි. සියලු දෙනාටම යහපතක් වේවා. සුඛී දීර්ඝායු භව.